එකයි ටිකක් ඉහළ යනවා. ඩොලර් එකේ රුපියලට සාපේක්ෂව වටිනාකම අඩු වෙලා තියෙනවා. ඒ වගේම හෝමුස් අරිනවයි කියලා ඉවරලා ජනාධිපති කියනවා. හැබැයි ඉතින් විශ්වාස කරන්න ටිකක් අමාරුයි. ඒ වගේම විහිකල් ලෝන් වලට ලීසින් වලට රත්තරන් වලට දෙන ණය සීමාවන් වෙනස් කරලා තියෙනවා. සියලුම තොරතුරුත් එක්ක හම්බෙමු. CSC Daily News අයිබන් කියලා පිළිගන්න අපේ YouTube යාළුවෝ හැමෝම අද දවසේදී ASI එක ගත්තොත් 22364යි ඒකක 435ක් වර්ධනය වුණා. ඒතර ගොඩක් අය අතරම ඊයේ දවසෙත් මගෙන් අහලා තිබ්බා අද මාකට් එක අප් වේද ඩවුන් වේද මොනවා වේද කියලා. ඉතින් අපි අතරම ඩේලි මාකට් එක ගැන ලොකුට ප්‍රෙඩික්ෂන් කරන්න නැහැ. නමුත් ඉතින් අපේට අපි දල වශයෙන් කිව්වේ ඉතින් මාකට් එක හෝල්ඩ් වගේ තියෙන්න පුළුවන් බොහෝ දුරට. එහෙම නැත්නම් පොඩ්ඩක් ඩවුන් වෙන්න පුළුවන් කියලා. නමුත් ඉතින් අපි කිව්වට වඩා වෙනස් වෙනවා මාකට් එක අප් වුණා. ඉතින් අප් වෙන්න හේතු මොනවද කියලා අපි තවදුරටත් හිතලා බැලුවොත් එකක් තමයි ඉතින් ඩොලර් එක සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙලා තිබ්බා. ඒකත් එක්ක සමහර විට මේක ඕගොල්ලොත් කමෙන්ට් දාන්න ඇයි අඩු වුනේ කියලා ඕගොල්ලෝ හිතන දේවල්, ඇයි මාකට් එක වැඩි වුනේ කියලා ඕගොල්ලෝ හිතන දේවල් සමාවෙන්න. මොකද මට හිතෙනවා එකක් තමයි වෙන්න පුළුවන්. සමහරට මුදල් ආයෝජනය කරන්න නැතුව හිටපු විදේශ ආයෝජකයෝ සහ අපේ විදේශ රටවල වැඩ කරන අය ඩොලර් එක පහළ වැටෙනකොට මේ මුදල් ටික අර තියාගෙන හිටියනම් ටික දවසක් සතියක් දෙකක් නැත්නම් මාසයක් ඩොලර් එක වැඩි වෙන හින්දා ආපහු උන්න අඩු වෙන ට්‍රෙන්ඩ් එකේදී ආයෝජනය කරා වෙන්න පුළුවන් එක හේතුවක්. හරිද? අනිත් හේතුව තමයි මේ හෝමෝස් හරි කියලා හරියොත් එහෙම මාකට් එක කඩාගෙන යයි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් කියපු හේතුව හින්දා වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් දැනට ගත්තොත් එහෙම ඉතින් මේ දෙක නොවෙන්නේ. ඉතින් ඩොලර් එක නම් අපි දන්නේ ඇබ්නෝමල් වැඩිවීමක් කියලා නේ. ඒක කොහොමද අපි ප්‍රෙඩික්ට් කළා. ඊට පස්සේ IMF ලෝන් එකම 27 වෙනිදා අඩු වෙයි කියලා. ඉතින් ඒකටත් තව දවස් දෙකයිනේ තියෙන්නේ. ඒක ප්‍රෙඩික්ෂන් එකත් එක්කත් ඉල්ලුම අඩු වුණා වෙන්න පුළුවන්. ඒ කියන්නේ 27 වෙනිදා වෙනකොට තවත් අඩු වුණොත් එහෙම ඊට වඩා කලින් හොදාගන්න එක හොඳයි කියලා එහෙම වෙන්නත් පුළුවන්. හරිද? මේ කියන්නේ ලොජිකල් රීසන්ස්. හරිද? හැබැයි ඉතින් බලන්න ෆන්ඩමෙන්ටලි පිටිපස්සෙන් ගත්තොත් එහෙම තවමත් අපේ ආර්ථිකයේ වෙනස් වෙන මූණුවරකට ඒ කියන්නේ ඔය හිතැඟි වලටනේ ගොඩක් දේවල් වෙන්නේ. දැන් ඩොලර් එක අඩු වෙච්ච එක නම් හිතැඟියක් නෙමෙයි ඇත්තටම තියෙනවා. අනික් දේවල් ගත්තොත් නම් එච්චර සුබදායක නෑ. ඉතින් ඇත්ත කියන්න ඕනේ ඔයගොල්ලෝ වෙන්නත් කමන්නේ. එතකොට අපි ඊළඟට ටර්න් එක ගත්තොත් එහෙම තාම මන්දගාමී මාකට් එක. බලන්න මේ මෙච්චර ගානකින් වැඩි වුණාට මාකට් එක හරි මන්දගාමීනේ. ටර්න් එක බිලියන 2.4යි තියෙන්නේ. බිලියන 2.4යි. මතක තියාගන්න ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තියෙන්නේ. හරිද? වොලියුම්ස් ගත්තොත් එහෙනම් බිලියන 106යි. එතකොට ඒකෙන් මොකද තේරෙන්නේ? පොඩි ට්‍රේඩර්ස් ට්‍රේඩ් වලින් තමයි ඉහිලා තියෙන්නේ. ලොකු වොලියුම් වලින් ටර්න් ඕවර් වලින් නෙමෙයි මාකට් එක අප් වෙලා තියෙන්නේ. ට්‍රේඩ්ස් ගත්තොත් 26000ක් වගේ තමයි තියෙන්නේ. අපි ASI එකට යන්න. දැන් ASI ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ මේ දවස්වල ලොකුට අප් වෙච්ච වොලියුම්ස් නෙමෙයි තියෙන්නේ. තාම අඩු වොලියුම් එකකින් තමයි යන්නේ. දැන් මේ දවස්වල මේ කොහොමද මාකට් අප් වෙන කාලේ තිබ්බ වොලියුම් නේ. ඒවා හැටියට මේ හොඳටම අප් වෙන කාලේ තිබ්බ වොලියුම් වල හැටියට ඉතින් ඒවත් ඔයගොල්ලෝ අධ්‍යයනය කරන්න. මම හිතනවා ඉතින් මේ අපේ channel එක බලන, අපේ WhatsApp group එකේ ඉන්න, Facebook channel එක බලන, Facebook page එක follow කරලා තියෙන අය සෑහෙන හොඳ මූල්‍ය සාක්ෂරතාවයකට දැන් ඇහිලා තියෙනවා කියලා අවුරුදු ගාණක් තිස්සේ හිටපේ අලුතෙන් ආපු අයත් යම්කිසි වේගයකින් ඒගොල්ලන්ගේ දැනුම වර්ධනය කරගන්න බවක් පේනවා. පේන ඩිස්කෂන් වලදී තාම සතුටුයි. අපි මේක බැලුවොත් එහෙම ඉතින් මෙන්න මෙතන හෝල්ඩ් සිග්නල් එකේ තමයි කලින් නම් තිබ්බේ. එකපාර ඉතින් පොඩ්ඩක් වැඩි වුණා. RSI එකක් දැන් නම් පෙන්වන්න ඉතින් මේ අද දවසේ වැඩිම තමයි ඒක අපිට මේ ප්‍රෙඩික්ට් කරන්න බෑ. බලන්න මේ ෂෝට් ටර්ම් ඉන්ඩිකේටර්ස් වල මේක පෙන්නනවා අප්වර්ඩ් මූව්මන්ට් එකක්. හැබැයි ලොන්ග් ටර්ම් ඉන්ඩිකේටර්ස් ගත්තොත් එහෙම OBV හෝල්ඩ් කියලා තමයි කියන්නේ. MACD තවමත් මේක සෙල් ලුක් එක වැදුනට පස්සේ දැන් පොඩ්ඩක් හෝල්ඩ් ගතියට තමයි ඇහිලා තියෙන්නේ. ඉතින් මේවා අධ්‍යයනය කරලා ඉගෙන ගන්න කියලා අපේ ආයෝජක ප්‍රජාවට අපි ආරාධනා කරනවා මේ හැමදේම දැනගෙන යන්න. දැනගෙන ගියොත් අවුලක් නැහැ. නොදැන ගියොත් තමයි ගැටලු වෙන්නේ නේ. හරි අපි සුපුරුදු පරිදි සෙක්ටර් ඩීටේල් ටික බලමු. අපි මුලින්ම බලන්නේ කන්සියුමර් සර්විස් නේ. කන්සියුමර් සර්විස් වල මම ලොකු වෙනසක් තියෙනවා විතරක් කියනනම් RSI එක වගේම නම් කියන්න දෙයක් නැහැ නේ. ඔයගොල්ලන්ට තේරෙනව නේද? ඊට පස්සේ අපි යමු බලන්න ෆුඩ් ඇන්ඩ් බේවරේජ්. ෆුඩ් ඇන්ඩ් බේවරේජ් වල නම් පොඩ්ඩක් දවස් දෙකක් විතර අප් වුණා. ඒකින්ද මේක නම් පොඩ්ඩක් අප්වර්ඩ් ට්‍රෙන්ඩ් එකට ඇවිල්ලා යන බලන්න. නමුත් අර ලොන්ග් ටර්ම් ඉන්ඩිකේටර්ස් ගත්තොත් එහෙම තවමත් තියෙන්නේ හෝල්ඩ් සිග්නල් එකේ තමයි ෆුඩ් ඇන්ඩ් බේවරේජ් ගත්තත්. ඊළඟට අපි බැංක්ස් බලමු. බැංක්ස් වල විතන් වීමක් තියෙනවද කියලා. බැංකු වල නම් තියෙනවා. නමුත් ඉතින් බලන්න වොලියුම්ස් වල තමයි ප්‍රශ්නේ. මේකත් ඉතින් ASI එකට සාපේක්ෂව විචලනය වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ අපි ඩයිවර්සිෆයිඩ් ෆයිනෑන්ස් ගත්තොත් ඒක පොඩ්ඩ
නැගිටින ගතියක් පේනවා. නමුත් ඉතින් තාමත් තියෙන්නේ අර හෝල්ඩ් වල තමයි long term indicators ගත්තොත් අපි බලමු වක්‍රට long term විදිහට. Diversified finance bad one. Sorry. ඉන්ෂුරන්ස් වලත් අද දවසේදී හෝල්ඩ් එකේ තිබිලා අද පොඩි වර්ධනයක් තියෙනවා. ඕවරෝල් මාකට් එක අපිට කොහොමද අප් වෙනවනේ නේද? යුටිලිටි වලට ගියොත් එම යුටිලිටි අද පොඩි වෙනසක් පෙන්නලා තියෙනවා නේද? කාලයකට පස්සේ වැටිලා නේද? හෝල් තිබිලා වැටිලා අද තමයි පොඩ්ඩක් වෙනසක් පෙන්නලා තියෙන්නේ. නමුත් ඉතින් ලොන්ග් ටර්ම් තාමත් තියෙන්නේ ඒකෙත් හෝල්ඩ් එකක් තමයි. හරි. টপ 10 ගේනර්ස් වලට ගත්තොත් එම ෆිස් වල තියෙන උඩින්ම ඉන්ඩස්ට්‍රියල් හෙල්පර්ස්ටික් BRR එක PARA එක ඒ වගේම ගත්තොත් টপ 10 ලොසර්ස් වලට ගියොත් එම 30 ඇග්‍රෝ තියෙනවා HBS එක AFSL එක අබාන්ස් ෆයිනෑන්ස් අඩු වෙලා ඔටෝඩෝම් අඩු වෙලා නේ top 10 share volumes වලට ගියොත් volumes වල උඩින්ම ඉන්න SMB finance එක Acme printers and packages TJ ලංකා ඉක්කඩෝ beach resort එක හෙළ apparel එතකොට scrap එක SMB finance Augusta HVF food RAL එක. එතකොට ඉතින් මෙතන ගත්තොත් මේන්ම ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි එකේ කම්පැනි දෙකක් තියෙනවා නේද ඉස්සරහට ඇහිල්ලා. එතකොට printing packaging එකක් තියෙනවා. අපි HG food එකයි RAL එකයි බලමු පොඩ්ඩක් වෙනස් ඒවයි. මොකද HG food උත් ඔයගලන්ට මතකද කලින් සෑහෙන ට්‍රේඩ් වෙලා මේ හරියද ඉහළම ගිහිලා පහළ වැටිච්ච එකක්. අද දැන් මේ පටන් ගන්නෙම ටිකක් උඩින්. ඊට පස්සේ RAL එක ගත්තොත් එහෙම RAL එකත් පේනවා ඇති. ඒක නම් ලොකු වෙනසක් වෙලා නැහැ. සිතාම නේද අපිට විශේෂයෙන් බලනවා නම් මේ penny stock බලන්න නැතුව ලොකු ඒවයින් බලමු. scrap එක ඕනනම් බලමු අගස්ටා එකයි නේ. මේ බලන්න scrap එකත් අර පල්ලෙහාට වැටිලා ටිකක් උඩකින් පටන් ගන්න තියෙන්නේ. එහෙම එකක් තේරෙනවා. අගස්ටා බලමු fertilizer අගස්ට එකත් එහෙමයි ටිකක් උඩින් පටන් ගන්න තියෙන්නේ. টপ වලට ගිහිල්ලා තියෙනවා මේ හතරෙම. ඊට පස්සේ අපි top 10 turnovers වලට ගියොත් එහෙම ඒකේ TG ලංකා උඩින් ඉන්නා CCS තියෙන CCS වල අද ක්වාඩ් රිපෝට් ආවනේ. කොළඹ ඩොක්යාඩ් ඇහිලා තිනවා. AAIC කාලයකට පස්සේ ඇහිලා ඩයලොග් ඇහිලා කමර්ෂල් බැංක් එක LFI LMF එක ස්ක්‍රැප් එක හසු එක ඇහිලා තියෙනවා. අතන අපි ඩයලොග් එකේ ඊයේ වීඩියෝ එකක් කළා. බලමු AAIC නේද මේ හැම එකම වගේ අපි කම්පැනි වීඩියෝ කරපුවා තියෙනවා යාළුවනේ ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න මේ AIC එකත් ටිකක් පල්ලෙහාට ආවා නේද 87ට වගේ ඇවිල්ලා ඊට හැටියේ ලොකු වොලියුම් එකක් එක්ක අප් වෙලා තියෙනවා ඊට පස්සේ DIL එක බලමු අපි ඩයලොග් එක නම් all time high එකේ උඩ තියෙන්නේ ඉතින් මේක ඔයගොල්ලෝ දන්නවා ඇති main shareholder list එකට අලුතෙන් ගොඩක් එන්ටර් වෙලා තිබ්බා ඒක සහ මෙයා ඩිවිඩන්ඩ් එකක් දුන්නා දැන් ඇත්තටම මේකේ අද මට මතක විදිහට XD date තිබ්බනේ කලින් එකේ කලින් announce කරපු XD මේ එකේ ඉතින් සාමාන්‍ය එදාට විකිනෙන්න ඕන එක අප් වෙලා තියෙන ඉතින් ඒක පොඩි abnormality ගතියක් තියෙනවා ඉතින් fundamentally ගත්තොත් ටිකක් strong වෙලා තියෙනවා කම්පැනි එකේ මේකක්වත් buy sell recommendation ඉදින් නම් ගන්න එපා යාළුවනේ අපි දැනුමට දෙන්නේ ඉතින් fundamentally strong නම් strong කියන අපි weak නම් weak කියන එක logic එකක් ඇතුව අපි කියන්නේ CCS උත් බලමු CCS එකත් ලොකු වොලියුම් එකකින් කාලයකට පස්සේ ඉල්ල එකක් දැන් මේ all time high වලට තමයි hit කරලා තියෙන්නේ ඊට පස්සේ මොකද ඩයලොග් ඩොක් බලන්න ඕනේ ඩොක් කොළඹ ඩොක්යාඩ් නම් ලොකු ඉතින් වොලියුම් එක තමයි තියෙන්නේ නේ ටිකක් මේක සබ්ඩිවිෂන් එකකින් තමයි පේනවා අඩු සබ්ඩිවිෂන් මේ වගේ රයිට් ඉෂුව එකෙන් පස්සේ එන වෙනසක් වුණා නේද කොම් බැංක් එක තියෙනවා LFIN තියෙනවා LMF තියෙනවා ඒක පොඩ්ඩක් බලමු නේ මට නිකන් බලන්න හිතුණා LFIN එකත් නේද 156 වගේ වැටලා උඩට ගිහිල්ලා තියෙන ඉතින් මේක ප්‍රයිස් එක පොඩ්ඩක් වැලියේෂන් වලින් අප් තිබ්බට මෙයාගේ ෆන්ඩමෙන්ටල් හොඳ ෂෙයා එකක්
කොම්බලමු කමර්ෂල් බැංක් එක කමර්ෂල් බැංක් අතට අතන දිවිලා උඩ තැනකින් පටන් ගන්න තියෙන්නේ. හිම වෙනසක් තියෙන ඉතින් සමහර ඒවා එහෙමනේ. ඊට පස්සේ HNB කවුරුරි බලන්න ඕනි කියලා ඊයේ කෝල් එකක් දීලා කිව්වා මට මතකයි දැන් නයිස් ගන්න කියලා. ඒකින්ද අපි යාට උපහාරයක් ඉදිරිය කරමුනේ. කමර්ෂල් එකත් චුට්ටක් අඩු වෙලා තියෙනවා. කීයද 400 තිබිලා 404ට වගේ කියලා තියෙනවා 101කින් විතර මහා ලොකු වැඩි නෙමෙයි. ඉතින් ඒ වගේ මතක් කරන්නේ සඳට යාළුවනේ සාමාන්‍යයෙන් මාකට් එක උදේවරුදු ටිකක් වැඩි වෙන හේතුව තමයි දැන් ඇක්ටිව්ලි මාකට් එකේ නැති අය ඉන්නවනේ. ඒගොල්ලෝ හුඟක් වෙලාට ෂෙයා ඇනලයිස් කරලා සෙනසුරාදා ඉරිදට ඇනලයිස් කරලා හුඟක් වෙලාට බයි ඕඩර්ස් දාන්නේ සඳ උදේට තමයි වැටෙන්නේ. එතකොට කියුබ් එකක් තිබිලා පොඩි පොලිමත් තියලා තදබදින් වැඩි වෙන්නේ. ඒකයිට පටන් ගත්ත ගමන් ටක් ගාලා උඩ යන්නේ ජෙනරලි ගත්තොත්. දැන් අද දවසේ මේකම කියන්න බෑ. ඒ වගේ තමයි සිකුරාදාට සාමාන්‍යයෙන් සිකුරාදා හවසනකොට ටිකක් මිඩ් ටර්ම් ට්‍රේඩර්ස්ලා සහ සමහර අය විකුණන්න බලනවා. එතකොට සිකුරාදා පොඩ්ඩක් මං කියන්නේ ලොන්ග් ටර්ම් ඉන්වෙස්ටර් කෙනෙක් නම් සිකුරාදා වගේ දවස එන්ටර් වෙන්න හොඳයි. සඳ වගේ එච්චරම හොඳ නැත එන්ටර් වෙන්න නේ. ඉල යන ඉන්න. මේක ඉතින් අපි දකින්න දේවල් ජෙනරල් කියන්නේ ඔය දවසින් දවස වෙනස් වෙන්න පුළුවන්. නැත්නම් හෙට ඔක වෙනස් වුණොත් එහෙම දාන්න එපා කමෙන්ට් එකක් ඔන්න වෙනස් වුණා යාගේ අපි ගුන්නේ නේ. හූ කියලා නේ. ලංකාවේ සමාජයේ තියෙන එක නේද? සමාජයේ තියෙන අර ලොජිකල් එකට වඩා ජෙනරල් අරගෙන අනිත් කෙනෙක්ගේ වැරද්ද සෙවීමනේ. ඉතින් මේ වෙලාව තියෙන රටක් විදිහට අපි දිනු නොවෙන්නෙත් ඒකයි. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙයි අපි කිසිම YouTuber කෙනෙක්ට කිසිම වෙලාවක අපි වැරදි කියන්නේ නැහැ. මොකද මං කියන්නේ මුකුත්ම නොකර ඉන්න කෙනෙක්ට වඩා YouTube එකක් ගහලා ඉවරලා subscribe 100ක් තියෙන එක්කෙනත් වටිනවා. යා මොනවා හරි දෙයක් කරනවා මේ මාකට් එක ගැන මිනිස්සුන්ට උගන්වන්න නේ. මේකේ මහ ලොකු සල්ලියක් හම්බෙන්නේ නැහැ YouTube ගෙවුවයි කියලා. ඒකින්ද මම නම් හැම කෙනෙක්ටම ගරු කරනවා YouTube WhatsApp Facebook ඥාය ඔය හැම එකම තියාගෙන ඉන්නේ යම් කිසි contribution එකක් කරනවා ආයෝජක ටිකක් බිහි කරන්න. ඒක ඉතින් මේකේ ප්‍රතිඵල අවුරුදු ගණනකින් ලැබෙයි ලංකාවට. හැබැයි ඉතින් ඒගොල්ලෝ ලොකු දෙයක් කරනවා. ඉතින් එකම දේ මම ඉල්ලන්නේ accurate information share කරන්න කියලා විතරයි. manipulation කරන්න එපා, වැරදිව share කරන්න එපා. එහෙම කරනවා නම් හොඳයි ඉතින්. ඒ කියන්නේ තමන්ගේ අතින් වරදක් වෙන එක වෙනම දෙයක්. හැබැයි හිතාමතා manipulation කරනවා නම් ඉතින් ප්‍රශ්නයක්. හරි LMF එක ඔන්න වැඩි වෙලා තියෙනවා. ඒකෙත් වොලියම්ස් එකම ගණන් වල වගේ LMF එකත් හොඳ ෆන්ඩමෙන්ටල් තිබ්බ ෂෙයා එකක් ඕගොල්ලන්ට බලන්න පුළුවන් වුණා. ඇත්ති නේද බැලුවද ගොඩක් බැලුවනේ. අපි යමු ඉස්සරහට. ටැන්නවා බැලුවා ඊට පස්සේ ක්‍රොසින් එක. ඇත්තටම මේ ගොඩක් අය කියන මේ ක්‍රොසින් එක හයිලයිට් කරන එක ඇත්ත තමයි. ක්‍රොසින් වෙනවා කියන්නේ ටිකක් මාකට් එක ඇක්ටිව් වෙනවා. මේ HHL එකේ ක්‍රොසින් එකක් තියෙනවා, AAIC ක්‍රොසින් එකක් තියෙනවා, HNB ක්‍රොසින් එකක් තියෙනවා, LFIN එක ක්‍රොසින් එකක් තියෙනවා. ඒ කියන්නේ තමයි මේන්ම ක්‍රොසින් තියෙන්නේ. මොකද ක්‍රොසින් එක ගොඩක් කරාට බලපානවා මාකට් එක ASI එකේ වෙනස් වෙන්නත් ලොකු බලපෑමක් තියෙනවා. හරි අපි හීට් මැප් එකට ගිහිල්ලා එමු. හීට් මැප් එකේ ගත්තොත් ගේනර්ස්ලා මේ විදිහට තමයි දකින්න තියෙන්නේ. නියුට්‍රල් අඩුයි ටිකක්. ලොසර්ස් නම් ඇත්තෙම නෑ වගේ පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. මම හිතනවා හැම්බෙලම එක මේකේ ඇට් ග්ලාස් ඔයගලන්ට ටිකක් මාකට් එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි ඊළඟට අපි සෙක්ටර් වොච් එකට යමු. සෙක්ටර් වොච් එකට ගියාම කන්සියුමර් සර්විස් වල අපි percentage එකෙන් වැඩි පැත්ත ඉඳන් ගත්තොත් BRR එක තියෙනවා ඉක්කඩෝ බීච් රිසෝට් එක, ටැන්ජරින් බීච් එක, රේණුකා සිටි හොටෙල් එක. මේ රේණුකා හොටෙල් ටික ෆන්ඩමෙන්ටල් හොඳයි. මේ දවස්වල අපි දැක්ක ප්‍රයිස් ටිකක් අප් වෙනවා. 18 හොටෙල් එක අඩු පැත්තේ ඉන්නවා රොයල් පාම් බීච් ගාඩන් නේ. බීච් හොටෙල් නේ. මේ ඉතින් නමක් දෙයක් වර්ධනය යාළුවෝ එච්චර ගණන් ගන්න එපා. ඉතින් ඕක මේ ඉංග්‍රීසි පන්තියක් නෙමෙයි ඈ. සමහරු බලාපොරොත්තු වෙනවා 100%ක් හරියට අපි ඉංග්‍රීසි ප්‍රොනවුන්ස් කරයි කියලා. ඉතින් එහෙම එකව දැනුම තියනවාද කියන එකත් බලන්න කල්පනා කරලා. හරි හරිචන්ද්‍ර මිල්ස් එක රිපෝට් ඔන්න ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් වල වැඩිම පැත්ත තියෙන කහවත්ත HVA ෆුඩ් එක කොකෝ යස් අපි බැංක්ස් ගත්තොත් එහෙම නේ එහෙම ගත්තොත් ධම්මික පෙරේරාගේ ප්‍රොනවුන්සියේෂන් වැරදි. හැබැයි ඉතින් ධම්මික පෙරේරායිලා හොඳම ආයෝජකයෙක් සහ ව්‍යවසායකයෙක්. ඔයගොල්ලෝ බලනවා ධම්මික පෙරේරා කතාවක් කරගෙන කොච්චර වැඩ තියනවද කියලා. අපි නම් ඒ වැරදි හොයන්නේ. අපි යාගේ හොඳ ටික ගන්න ආයෝජකයෙක් විතර කොතෙන්ට ගිහිල්ලා තියනවද කියලා මොලෙන් ගේම ගහනවා.
සනස ඩෙවලොප්මන්ට් UBC DFCC ඔය ටික තියෙනවා වැඩි පැත්තේ අඩු පැත්තේ ABL එකනේ diversified finance advanced finance එක අඩු පැත්තට හැල්ලා තියෙනවා Asia commodities Sarvadi development ලංකා credit and business ජනශක්ති finance BFN එක තියෙනවානේ දැන් ඉන්ෂුරන්ස් සෙක්ටර් එක ගත්තොත් ඉන්ෂුරන්ස් සෙක්ටර් එකේ මේක මයිනස් පැත්තේ තියෙද්දි ප්ලස් පැත්තට එලා තියෙන ස්ක්‍රැප් එක ජනශක්ති 5කින් වැඩිලා නේ ජනශක්ති පොඩක් වැටිලා තිබ්බා. ඊළඟ අන්තිම ඊය එකේ තමයි ක්වාටර් එකේ ෆයිනෑන්ෂල් පර්ෆෝමන්ස් වල අවුලක් තිබ්බා. ඊය එක හොඳයි නේ මට මතක විදිහට. හරි රියල් එස්ටේට් වල මයිලෑන්ඩ් එක දිනා ලී හෝල්ඩින් යෝක් ඔය ටිකක් වැඩිලා තියෙනවා නේ අද දවසේ පොඩි අප් එකකට ගිහිල්ලා මාකට් එකේ ඒවා ගොඩක් ඒවා හරි යුටිලිටි සෙක්ටර් එක ගත්තොත් අද බලන්න යුටිලිටි සෙක්ටර් එකේ පොඩි බිබීමක් අපි දැක්කනේ මොනවද වැටලා තියෙන්නේ විදුලි ලංකා වැඩිලා LBL වැඩි වෙලා වින්ඩ් එක වැඩි වෙලා නමුත් මේ පැප් එක වැඩි වෙන්නේ නෑ යාළුවනේ මට හිතෙනවා මේ පැප් එකේ බයින් එනකොට කවුරු හරි සෙල් කරනවත් දූ කියලා ටිකක් ලොකු ප්‍රමාණකින් මෙච්චර ඇයි පැප් එකට උඩ යන්න බැරි අනිත් එක උඩේ තියදී වෙලා ඒවත් බලන්න ඕගොල්ලෝ මොකද දැන් මේක නිකන් අපි chart එකට ගියොත් එහෙම බලන්න PAP එක සෑහෙන ගානකින් වැටිලා තියෙනවා මේ උඩ ගිය එක නේද දැන් 5 year chart දැම්මොත් මේ බලන්න රුපියල් 7 විතර තිබ්බ එක ගියා මේ අවුරුද්දක් ඇතුළත 30 ගානකට දැන් ආයේ මෙන්න මේ රෙසිස්ටන්ට් ලෙවල් එකේ මෙයා නැවතිලා තියෙනවා සෝරි සපෝට් ලෙවල් එකේ නැවතිලා තියෙනවා 17 17 ගානක් වගේ. ඉතින් මේ හරියට වෙනකන් ටිකක් හියුජ් විදිහට මෙන්න මෙතනදී හියුජ් සෙලින් ටිකක් ගිහිල්ලා තියෙනවා මෙන්න මෙතනින් ඒ කියන්නේ මෙතෙන්ට වෙනකම් බයි කළා එතනින් පස්සේ මේ පොඩ හියුජ් නෙමෙයි පොඩ සෙලින් යනවා දිගට. එහෙම එකක් තියෙනවා මේ දකින්න එක කියන්නේ ඔයගොල්ලෝ. හරිනේ එතකොට මේ ටික අපි contributors to SPI ගියොත් එහෙම positive contributors ලා 190ට negative contributors ලා 27යි positive පැත්තේ උඩින්මිනා dialogue එක combank එක JKH එක සම්පත් HHL එතකොට negative පැත්තේ 27 උඩින්මින rich එක HBS එක dip එක auto එක PLC එක ඉන්නවා වතර මේ ෆොරින් ට්‍රාන්සැක්ෂන් වල නම් මේ තියෙන්නේ අද එක තාම රිලීස් වෙලා නැහැ මං කියවර දවසක් පිටිපස්සෙන් පෙන්නන්නම් කියලා ඕගොල්ලන්ට අහන හින්දා ඕගොල්ලෝ මේ සිකුරාදා එක නිකන් දාලා අදහසක් ගත්තා නම් ඇතිනේ අපිට හරියට මිලක්කම ඕනේ නැහනේ එතකොට ෆොරින් පර්චේස් ගත්තොත් එහෙම සමරි එකක් විතර ෆොරින් පර්චේස් ගත්තොත් එහෙම ඕගොල්ලන්ට පේනවා ඇති මිලියන 301ක් පර්චේස් වෙලා තිනවා සේල්ස් 336යි net outflow එකක් තමයි තියෙන්නේ මේ කම්පැනි තමයි තියෙන්නේ මම කම්පැනි ගැන නම් කතා කරන්නේ නැහැ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන මේ inflow එකක්ද outflow එකක්ද කියලා බලන්න ගෙන්නයි යම් කිසි දසක් ගන්න පුළුවන් නමුත් මේ ෆොරින් විදිහට ලංකාවේත් ඉන්නේ මේ ෆොරින් විදිහට කරන එක ඉතින් හරියටම හරිද කියන එක ඉතින් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා හරි ඒ වගේම අපි නිවුස් ගොඩක් තියනවා අද කාලයකට පස්සේ ඒක ඉතින් සතුටුයි මම කියන්නේ කාලයකට පස්සේ අපි මෙහෙම නිවුස් ටිකක් දාගෙන ඉතින් නිවුස් ටිකක් හරි දෙනවා කියන්නේ කොටස් වලට අදාළ දේවල් ගැන ඉකොනොමි එකේ මොන හරි දේවල් ටිකක් වෙනවනේ හොඳ හෝ නරකනේ මේ මාසෙදී තෙල් අයනය සඳහා ශ්‍රී ලංකාව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇමරිකන් ඩොලර් මිලියන 521ක් වැය කරලා තියෙනවා කියලා ලිපිය තියෙනවා. වැඩි විස්තර ඕනනම් ඩිස්ක්‍රිප්ෂන් බාර් එකේ තියෙනවා අපේ WhatsApp හෝ Facebook වලින් බලන්න. ශ්‍රී ලංකාව මැයි 25 සිට රටවල් 60කට නොමිලේ සංචාරක වීසා ලබා දෙන්න තියෙනවා. ඉතින් මේක එක පැත්තකින් අර වීසා වලට යන ආදායම අඩුවීමක් තියෙනවා. හැබැයි ලොන්ග් ටර්ම් මිනිස්සු අර වීසා හදාදා ඉන්නට වඩා මේක ලේසියෙන් එන්න පුළුවන් ඉඳ වැඩි ප්‍රමාණය වැඩි වුණොත් එහෙම මේක වෙන්න පුළුවන්. දැන් ඔය සිංගප්පූරු වගේ රටවල් ගත්තොත් ඩුබායිත් එහෙම නේද නෑනේ. ඩුබායි නැද්ද මන්ද. සිංගප්පූරු නෑ එහෙම තියෙනවා නේ. මේ වගේ රටවල් තියෙනවා. ඉතින් ගොඩක් එහෙම ඕපන් කරපුවා ඒවත් කමෙන්ට් දාන්න යාළුවනේ. ඔක්කොම දාන්නව නම් අනිත් පැත්තට මෙයා ඉගෙන ගන්න. මොන රටවල් වලද තියෙන්නේ කියලා ෆ්‍රී වීසා. මේ රටවල් හතරකට දාලා තියෙනවා. ඉතින් ඒකෙන් විදේශිකයෝ ආකර්ෂණය කරගන්න බලනවා. මුස්සරියත් ගොඩනේ මේකත් එක්ක. ඊට ශ්‍රී ලංකා මහ බැංකුව LTV ණය කර සීමා හා වාහන සීමාවන් දැඩි කරයි කියලා. ඕකේ මම පෙන්නන ඔයගලන්ට මේ අර LOC එකේ තිබ්බ රිසර්ච් යන්නේ මේ අතර මේක හොඳටම කලින් තිබ්බ ගානයි දැන් තිබ්බ ගානයි නම් මේ නිවුස් එකට ක්ලියර්. ඒක අපේ ගෲප් එකේ ෂෙයා කරලා දිනා මම එතනින් පෙන්නන්න ඔයගලන්ට. මේට වඩා හොඳ වීඩියෝයක් ගන්න පුළුවන් ඒකේ කම්පැරිසන් එකක් එක්ක.
ඊට පස්සේ තියෙනවා තෙල් පිළ මහත වැඩිමත් සමග රුපියල යථාර්ථයට පත්වන බව IBMP පවසයි කියලා යථාර්ථයටපත් වෙච්ච ඉක්මනටම නරකම් වෙච්ච එකත් මේක කියලා කාලයක් කිව්වා. දැන් කියන යථාර්ථයට ඉක්මනටම පත් වෙච්ච එකත් මේක කියලානේ. මොකද්ද කියන්නේ IMF විධායක මණ්ඩලය මේ සතිය ලංකාවේ පස්සන 6 වෙනි සම්රාජනයේ සලකා බලයි. ඒ කියන්නේ 27 වෙනිදා බලලා දුන්නොත් සල්ලි එහෙමයි. හරි ඊට පස්සේ කියනවා ශ්‍රී ලංකා මහා බැංකුවෙන් වාහන ණය සහ ලීසන් සීමා පනවයි කියලා ඒත් අරකම තමයි මම ඔයගේ මේ ඩීටේල් එකට අර කම්පැරිසන් එක හොඳයි ඒක බලන්න. මේ හැම එකම ඩීටේල් ගන්න බලන්න ආයෙ මතක් කරනවා Facebook page එක WhatsApp ඒවට එන්න අපේ මේ කියන ශේෂපත්‍ර උගුල දෙකෙන් ගැලවීම ඩොලරයේ රුපියල් 300ට ආයි ගේන්න පුළුවන් කියලා ලිපියක්. ඉතින් මේවා තමයි පොසිටිව් නිවුස් ඉතින් වරන්දරක් මේ කියවලා බලන්න මම මේකින් කියවන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට පැයක් විතර ගහන්න ඕනේ YouTube එකේ. මේක ඊට පස්සේ අඩු විනිවිදභාවයකින් ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ඉතුරුම අනතුරේ හිරයි වෙරීටේ පරිශ්‍රණය මේක කියන්නේ අර මේ එක තිබ්බ මේ දවස්වල මූල්‍ය වංචා ටිකනේ හැකර්ලා ගහලා ආරාමයා වෙච්ච ටිකත් එක්ක මෙතන අනතුරක් තියෙනවා කියලා ඉවරලා ඇත්ත ඒක ඊට පස්සේ ගත්තොත් ඔයිල් ප්‍රයිස් එක මේ බලන්න සෑහෙන අඩු වෙලා තියෙනවා සන්තෝෂයිනේ 105 ඉඳන් 90ට අඩු වෙලා තියෙනවා ලොකු ප්‍රමාණයකින් අඩු වෙලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අඩු වෙයි කියලා. මේකත් එක්ක තව දෙයක් කියන්න ඕනේ යාළුවනේ. මම මේක දැක්කා. ඇත්තටම මේවා එච්චර වැඩි කතා කරන එකක් නෙමෙයි. මොකද දැන් ඉන්ධන නිෂ්පාදනය කළාට දැන් අපි දන්නවනේ ඔය දැන් ගල්ෆ් රටවල් සහ ඉරානය නිෂ්පාදනය කරන එක ලොකුට නවත්තලා නැහෙනේ. ඒගොල්ලෝ නිෂ්පාදනය කරන එකෙන් ලොකු ප්‍රමාණයක් හෝමුස් හරහා යවා ගන්න බැරුව හිර වෙලා තියෙනවා. හරිද? එතකොට දැන් ඉල්ලුම වැඩි සැපෙම අඩුයි. දැන් තව ටික කාලෙකින් හදිසියවත් හෝමුස් ඇරියොත් එහෙම මොකද්ද වෙන්නේ? හරිද? ඔයගොල්ලන්ගේ මතය කියන්නේ මම දකින මතය තමයි කියන්නේ මම දැක්ක මේක එක්තරා දේශපාලන විචාරකයෙකුත් කියලා තිබ්බා. මේවා හුඟක් කර කියනවා අඩුයි. ඉතින් මම දන්නේ ඇයි කියනවා අඩු කියලා. එහෙම වුණාම මොකද්ද වෙන්නේ? අතිරික්ත නිෂ්පාදනයක් වගේ එකපාර සෑහෙන ප්‍රමාණයක් එනවා. හරිද? සප්ලයි එක වැඩි වෙනවා. එතකොට ඩිමාන්ඩ් එක දැන් මේ තියෙන ඩිමාන්ඩ් එක අපි හිතන්නේ නැහැනේ එකපාරටක් ගාලා වැඩි වෙයි කියලා. දැන් මිනිස්සු සහ ලෝකේ පුරුදු වුණාම අඩුවෙන් පාවිච්චි කරන්න සහ මේකට හුඟක් අය ඕල්ටර්නේටිව් සෝසස් වලට යනවානේ. දැන් හිතලා බලන්නකො හුඟක් අය මේකත් එක්ක දැන් ඔයගොල්ලන් මතක ඇතිනේ ඔකට හොඳම උදාහරණය මම කියන්නම් කොවිඩ් කාලේ මිනිස්සු work from home පටන් ගත්තනේ. එතකොට ඒකත් එක්ක රියල් ඉස්ටේට් සෙක්ටර් එකට ප්‍රශ්නයක් ආවා. අර ඔෆිස් ඒරියා වලට රෙන්ට් කරපු ඒවා ආයි ගත්තේ නෑ මිනිස්සු. work from home මෙහෙමම දුන්නා ගොඩක් ඈටනේ සතිය දවසයි දෙකයි එන්නේ. ඒක ඉතින් පස්සේ කාලෙක ඔය IT සෙක්ටර් එකම හොයාගත්තා. ඒක ප්‍රොඩක්ටිවිටි ඒගොල්ලන් අඩු වුණා කියලා. ඒකින්ද සතියට දවසක් හෝ දෙකක් ඒගොල්ලෝ ඔෆිස් ඒරියාකට ඇහිලා ෆිසිකලි හම්බෙනවා. නමුත් ඒ work from home එක භාගයක් විතර තිබ්බා. ඒ වගේ මේ රෙන්ට් කරපු ස්පේසස් අඩු වෙලා සෑහෙන්න ඒ කියන්නේ අඩු ඉඩ ප්‍රමාණයක ඵලදායීතාවය වැඩියෙන් මිනිස්සු වැඩ කරන්න පටන් ගත්තා. හරිද? ඒ වගේ තමයි මේකත් වෙන්නේ. දැන් මේ වෙනවත් එක්ක මොකද්ද වෙන්නේ? මං හිතනවා ඉදිරි අවුරුදු දෙක ඇතුළත හුඟක් මිනිස්සු මුළු ලෝකෙම තෙල් වලින් නැති ඒ කියන්නේ තෙල් පරිභෝජනය පුළුවන් තරම් අඩු කරන්න බලයි කියලා. ආයි මේ වගේ ප්‍රශ්නයක් ඒ කියලා. එතකොට හුඟක් රට ඔය EV vehicle වලට මේ කියන්නේ සෝලාර් පවර් වලට සෝලාර් වලින් යන ඒවට. ඒ වගේ අර තමන්ගේ රටට අනෙක් රටකින් යැපෙන්නේ නැතුව තමන්ට තරීම කරගෙන යන්න පුළුවන් සෝසස් වලට ගොඩාක් දුරට යයි. මොකද මෙහෙම ප්‍රශ්නයක් ආවම මිනිස්සු දීර්ඝකාලීන විසඳුම් හොයනවානේ. ඒතකොට ඒත් එක්ක මට හිතෙනවා මේකේ ඩිමාන්ඩ් එක ලොකුවට වැඩි වෙන එකක් නැහැ කියලා. මේ තියෙන ප්‍රමාණයට සුළු ප්‍රමාණයක් වැඩි වෙයි. හරිද? මොකද මේගොල්ලෝ හුරු වෙනවනේ මිනිස්සු. ඒක දීර්ඝකාලීන පොඩ ඩිමාන්ඩ් එක වැඩි වෙයි. හැබැයි හෝමෝස් ඇරියා කියලා ටක් ගාලා ඩිමාන්ඩ් එක වැඩි වෙන්නේ නැහැ. ඒක මාසයක් දෙකක් කරගෙන. එතකොට සප්ලයි එක වැඩි වෙනවා විකුණ ගන්න බැරි වුණාම මට හිතෙනවා මම මේ කියන එකක් අපි හෝමෝස් ඇරියට පස්සේ බලමු. මේ අන්තිම කාලේ තිබ්බේ ඩොලර් 60යිනේ. 64 වගේනේ මේකටත් වඩා පහළට මිල යන්න ඉඩ තියෙනවා කියලා. මේක මගේ මතය. ඕගොල්ලොත් කමෙන්ට් එකක් දාන්න මේක මෙහෙම වෙයිද නැද්ද කියලා. මොකද මම දන්නේ විතර ඉරානයේ නිෂ්පාදනය කරන ප්‍රමාණය නවත්තලා නැහැ. ඒගොල්ලෝ ඒක වගේ පරණ නැව් වලට පවා ගබඩා කරලා තියාගෙන ඉන්නවලු. දැන් ඔයිට කලිනුත් ඔය වගේ අවස්ථාවක් වුණා කියලා මම දැක්ක. ඒක විචාරකෙක් දාලා තියෙනවා මේ මොන සම්පාදක පණ වෙයි කියලා ඇමරිකාවේ. ඒ වෙලෙත් ඒගොල්ලෝ ඒ වැඩේම කරාලු. ඒගොල්ලෝ ස්ටොක් කරලා ඉවරලා ඒකට ඇතුලේ තියෙන ස්ටොක් සහ පරණ නැව් සහ ඒ වගේ පරණ ඒ හැමතැනම ස්ටොක් කරලා තියාගත්තා. ඉතින් දැන් මේ වෙලේ මම හිතන්නේ එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය කුවේටය එතකොට අනික් හැම රටක්ම මේ නිෂ්පාදනය කරන එක මම හිතන්නේ ඒගොල්ලෝ නිෂ්පාදනය අඩු කරලා කියලානේ. මොකද ඒගොල්ලෝ නිෂ්පාදනය කළා ගබඩා කරගෙන ඇති සෑහෙන ප්‍රමාණයක් විකුණ ගන්න බැරුව. ඒතකොට ඒ ටික ඔක්කොම එක සැරේ තරගකාරීව වෙනකොට ආවම අනිත් පැත්තට වාසියක් වෙනවා. හරිද? මම මේ හොඳ පැත්තක් කිව්වේ. ඔයගොල්ලන් කමෙන්ට් එක දාන්න මං කියන එක හරි හෝ වැරදි වෙන්න පුළුවන්. මේක මගේ දැක්ම මම කියන්නේ.
ඊට පස්සේ ලංකාවේ රුපියල ගත්තම රුපියල ගත්තොත් එහෙම ඔයගලන්ට මතක තියෙන්නේ කීයද 244 45 එහෙම වගේ ගියා. දැන් ඔන්න වැටිලා තිනා සෝරි 300 මේ ඉලක්කමත් වැරදුනොත් අපේ යාළුවෝ වැරද්ද හොයාගන්නේ 300 කීයද 327 තිබ්බ එක 341ට ගියා 342ට ගියා ඔන්න දැන් 331ට ඇහිලා තිනා මේ ගියේ ට්‍රෙන්ඩ් එකට දැන් ඇහිලා තිනා මේ ඇබ්නෝමල් ගතිය නැති වෙලා. ඒතර 333ට වගේ අඩු වෙලා තිනා සමහරට මේ IMF එක ආවොත් පොඩ්ඩක් අඩු වෙයි. කොමුස් හරියොත් ගොඩක්ම අඩු වෙලා අය අපි බලාපොරොත්තු වෙනවා 300 විතර යයි කියලා නේද අර කල්පනාකරණය හරි ගියොත් අර දැන් 320ටවත් යයි කියලා වෙලා එහෙම වුණොත් හොඳයි අපි හැමෝටම හැබැයි අර එක්ස්පෝර්ට් සෙක්ටර් එකේ අපි කලින් වීඩියෝ වල කරපු හොඳයි කියලා ඉවරලා දීපු කම්පැනි වලට ආයි පොඩ්ඩක් ඒ හොඳ ගතිය අඩු වෙනවා එහෙම වුණොත් ඒකත් මතක තියාගන්න. නැත්තම් මං ඉස්සර කිව්වා ඇයි මෙහෙම උනේ කියලා කියයි ඔයගොල්ලෝ ඩොලර් එක නැතුව. ඒ කියන්නේ ඩොලර් එක ගැන හිතන්නේ නැතුව. ගෝල්ඩ් ප්‍රයිස් ගත්තොත් ආයි චුට්ටක් අප් වෙන ගතියක් තියෙනවා. එතකොට ඔයගලන්ට පේන ඇතිනේ ඩොලර් එකයි ගෝල්ඩ් ප්‍රයිස් එකයි පොඩක් ප්‍රතිලෝම වගේ නිකන් හැසිරෙන සෝරි මේ ෆුවල් ප්‍රයිස් එකයි මේකයි පොඩක් ප්‍රතිලෝම ගතියක් පේන්න තියෙනවා. මම දැක්ක ගිය සතියේ නේද නිවුස් එකක් තිබ්බා ඩෝ ජෝන් ඉන්ඩෙක්ස් එක ඕල් ටයිම් හයි එකට ඇචීව් කළයි කියලා ආයිත් දැන් මේ ඇමරිකන් මෙන්න මෙහෙම තමයි මැප් එකෙන් පෙන්නන්නේ ඇමරිකන් මාකට් ගත්තොත් ඕවරෝල් කොළ පාට තමයි වැඩිනේ රතුත් තියෙනවා. එතකොට යුරෝප් මාකට් ගියොත් එහෙම යුරෝප් මාකට් ටික අපි බලමු. යුරෝප් මාකට් කොළ වෙලා තියෙනවා සෑහෙන දුරට හොඳ ලක්ෂණයක්. ඉතින් ඒෂියා පැසිෆික් බලමු අපි. හරි ඒෂියා පැසිෆික් ගත්තත් අපිට කොළ පාටක් පෙන්වන්න හොඳයි හොඳ ලක්ෂණයක් නේද? ඇත්තටම අපි දැක්ක මෙන්න මේ කීල් සුපර් මාකට් පර්ෆෝමන්ස් කියලා ඉවරලා දාලා තිබ්බා ENB ඉකොනොමික් ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා කියලා මේ එකක් නේද Facebook page එකක් මට මතක විදියට නැත්නම් YouTube channel එකක්. කරන්නේ මේක හොඳ ඇනලිසිස් එකක් තියෙන යාළුවනේ බලන්න ඉතින් මේක හරියම ඇට්‍රැක්ටිව් මේකෙන් මම හිතන ඇට් ග්ලාන්ස් ඕගොල්ලන්ට මේකේ තියෙන ඩීටේල් ටික ගන්න පුළුවන් මේ වගේ ඒවත් ඉතින් අපේ WhatsApp group එකේ share වෙනවා එන්න ඇවිල්ලා බලද ගන්න මේ බලන්න ඉතින් මේකේ තියෙනවා නේද මේගොල්ලන්ගේ මේ visa range එක කොච්චරද current innovations මොනවද කොහෙද outlets තියෙන්නේ හොඳ ඇනලිසිස් එකක් revenue එකේ growth එක කොහමද digital vehicle coverage කොහමද නේද ඊට පස්සේ over 110 new products from world brands තියෙනවා නේ හොඳ ඇනලිසිස් එකක් මේක. හරි මේ තියෙන්නේ අර මම කිව්වේ vehicle වල financial limits වල change එක commercial vehicles ගත්තොත් එහෙම ඔයගලන්ට පේන්නේ නැති මේ types දාලා තියෙනවා. එතකොට ඉස්සර ඔයගලන්ට පේන්නේ නැති දැන් අර vehicle ලංකාවට ආනයනය කරන්න අවසර දුන්නා. ඒ වගේම වැඩිපුර ඒකට යොමු කරන්න ගවර්න්මන්ට් එකෙන් සෙන්ට්‍රල් බැංක් එකෙන් ඔයගොල්ලෝ දකින්න නැති 90ක් දක්වා ලීස් කරන්න පුළුවන්කම දුන්නා. ඒ කියන්නේ වාහනේ වටිනාකම කෝටියක් නම් ලක්ෂ 90ක් වගේ වෙන්න ලීස් කරන්න පුළුවන්කම දුන්නා. හරි වෙන්න ඕනි මම දන්නේ මිනිමම් 190 කියන්නේ. හරිද මේ කරෙක්ෂන් එකක් තියෙනවා කවර කමෙන්ට් එකක් දාන්න එතකොට ඊළඟට තමයි දෙන්නේ මෙයාගේ ඒක දැන් 60%කට අඩු කළා 30%කින් ඉතා විශාල ප්‍රමාණයකින් අඩු කළා. එතකොට මොකද වෙන්නේ මිනිස්සුන්ට වැඩි මුදල් ප්‍රමාණයක් වාහනේ දාන්න 40%ක්වත් දාන්න ඕනේ අතේ තියෙන සල්ලි වලින් නේ. එතකොට 40%ක් දාලා 60යි ලීස් ගන්න පුළුවන්. එතකොට vehicle ඒ කියන්නේ ආනයනය සෑහෙන දුරට අඩු වෙනවා මිනිස්සු මොකද නේ අතේ සල්ලි දාලා ඉරලා හැම දුවන්නේ නැහැ නේ බිස්නස් කරන කෙනෙක් වුණත් ලීස් එකට තමයි යන්න හදන්නේ. එතකොට මේ කාර් වෑන් වලට 30 50 තිබ්බ එක 40 කළා 10%ක වෙනසක් තියෙනවා. යූස් කරපු vehicle වලට 70 තිබ්බ එක 60 කළා. එතකොට introduce 70 minimum ratio of gold credit facility. gold වලට 70 කියන maximum limit එකට ගිහිල්ලා තියෙනවා. ඉතින් බලන්න මේවත් එක්ක මොකද්ද වෙන්නේ පොඩ්ඩක් අර අපේ ආර්ථිකේ ඇකිලෙනවා මිනිස්සු වියදම් කරන එක අඩු කිරීමක් තමයි මෙතනින් කරන්නේ. සහ දැන් මෙතන නම් හුඟක්ම දැන් ගෝල්ඩ් වලට සහ දැන් ගෝල්ඩ් උනත් පිටරටින් අපි ගෙන්නන්න ඕනේ. ඒතර ඩොලර් පිටතට ගලා යාම නවත්තිනවා සහ අඩු වෙනවා. මේ පොලිසිස් ඉතින් ඕගොල්ලෝ දැනගන්න මේ ඉතාලම වටිනවා අපි කොටස් වලට බල ගනුදෙනු කරද්දී. ජෝන් ගිල්ස් එක කෑෂ් ඩිවිඩන්ඩ් එකක් දීලා තියෙනවා වෝටිං ෂෙයාර්ස් වලට 1.760ක ඒතර ෆයිනෑන්ෂල් එකත් බලන්න 2025 26. ඒ කියන්නේ ඉවර වෙච්ච මූල්‍ය වර්ෂයට තමයි දීලා තියෙන්නේ. XD ඩේට් එක ජූනි 4 තියෙන්නේ.
ඒ වගේම තව මොනවද තියෙන්නේ LVL එනර්ජි ෆන්ඩ් එක රයිට් ඉෂුව එකක් දීලා තියෙනවා 31ක් ෂෙයාර්ස් 31ක් තියෙන කෙනෙක්ට ෂෙයාර්ස් 3ක් තමයි ගන්න පුළුවන් වෝටින් වලට 7.50කින් තමයි දීලා තියෙන්නේ මේගොල්ලන්ගේ රීසන් දාලා තියෙනද රීසන් ටික නෑ ඒක ඕනනම් අපිට ඩීටේල් ගිහලා බලන්න පුළුවන් හරි අද දවසේ announcement ඔය ටික තමයි තිබ්බේ එතකොට අද දවසේදී ඉන්ටර්ම් ෆයිනෑන්ස් ටික තියෙනවා මහරජා ෆුඩ් එකේ අද දීලා තියෙනවා PGP ග්ලාස් එක තියෙනවා HNB ෆයිනෑන්ස් රොයල් පාම් බීච් හොටෙල් එක ටැන්ජරින් බීච් හොටෙල් එක ඒ වගේම කීස් ෆුඩ් ප්‍රොඩක්ට් දීලා තියෙනවා ඒක තමයි අපි අර ඔයගොල්ලන්ට පෙන්නුවේ සවිස්තර වාර්තාව Exterminators PLC හෙමස් හෝල්ඩින් එකේ ඉඳන් ටික නෑ හෙමස් හෝල්ඩින් එක ඇසට් ලයින් එකේ ඉඳන් මේ ටික අපි බලමු හෙමස් හෝල්ඩින් අපි කතා කළානේ මට මතක විදියට හරි අපේ ඩේටාබේස් එක යූස් කරලා අපි යමු බලන්න හරි අපි පටන් ගමු ඇසට් ලයින් ෆයිනෑන්ස් එකේ කොහොමද කියලා මේක නෑනේ මේක ට්‍රේඩින් වෙන එකක් නෙමෙයි නේද ට්‍රේඩින් හෝල්ඩ් කරලා තියෙන එකක් ඇනුවල් රිපෝට් ක්වාටර් රිපෝට් හෙමස් හෝල්ඩින් තිබ්බ ඔය දෙක පින්නවා නේද මට මතක විදියට විදුලංකා නෑ නේද විදුලංකා නෑ අපි වීඩියෝ එකක් කළේනේ හරි විදුලංකා එක ඔයගලන්ට පේනවා ඇති මෙයාගේ අපි රිපෝට්ස් ගත්තොත් එහෙම මෙයා ක්වාටර් රිපෝට්ස් නේ තිබ්බේ ඉතින් ක්වාටර් ඩීටේල් ටික අපි බලමු මේ ක්වාටර් ඩීටේල්ස් මේ වගේ එකක් තමයි දෙන්නේ 120ක වර්ධනයක් තියෙනවා EPS එකේ ක්වාටර්ලි ඒ වගේම NAV එක ගත්තොත් ක්වාටර් NAV growth එක බලමු ඒකත් හොඳයි නේ 5ක වගේ growth එකක් පෙන්නනවා ක්වාටර් NAV growth එක equitative PLC බලමු අපි ඊළඟට equitative PLC එකෙත් හොඳයි නේ එතකොට NAV එක ගත්තොත් එimhe 9ක විතර වර්ධනයක් තියෙනවා EPS එක ගත්තොත් 2.1ක වර්ධනයක් තමයි පෙන්වන්නේ Hsenit එකත් බලමු Hsenit අද මින අඩු වුණා Hsenit එකේ ගත්තොත් අතරම සෑහෙන දුර්වලවීමක් තියෙනවා නේද EPS එක 63කින් වගේ අඩු වෙලා තියෙනවා NAV එක ගත්තොත් එම 100ට එක වැඩි වීමක් නැහැ කලින් ගානම් වගේ තමයි තියෙන්නේ ඊට පස්සේ ටෝකියෝ සිමෙන්ට් තිබ්බතර ගිසිපුරල් සෑහෙන ප්‍රමාණයක් තිබ්බ අපි ඔක්කොම ටික බලමු ටෝකියෝ එකේත් අඩු වෙලා තියෙනවා නේ 15කින් අඩු වෙලා තියෙනවා EPS growth එක NAV එක නම් 1.8කින් වැඩි වෙලා තියෙනවා Central Finance තියෙනවා තව ඊයේ සිකුරාදා දීලා Central Finance වල 2.2කින් NAV එක වැඩි වෙද්දී EPS එක 2%කින් වැඩි වෙලා තියෙනවා. අපි ඊළඟට ගත්තොත් එහෙනම් ලාෆ් ගෑස් එක 128කින් NAV එක වැටිලා තියෙනවා. NAV නේ EPS එක වැටිලා තියෙනවා. NAV එකත් 3%කින් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ අවසන් වශයෙන් මේක අපි කලින් දවස් කිව්වද මන්ද කවන්නේ අපි මේකත් කියමුකෝනේ. එතකොට ඔන්න සිකුරාදා තිබ්බ සීරම ඩීටේල් සවිස්තරව නිර්වද්‍යව ඔයගලන්ට ඉදිරිපත් කරලා තියෙනවා. අනිත් මේ ට්‍රෙන්ඩ් බැලුවම තමයි යාළුවනේ ඔළුවට යන්නේ නේ හරියට. බලන්න. එතකොට 1.5කින් වර්ධනලා තියෙන NAV එක ක්වාටර්ලි ගත්තොත් එහෙම ඊට පස්සේ EPS එක ගත්තොත් එහෙම 0.5 තියෙනවා. ඇත්තටම යාළුවනේ අපේ මේ ඉන්ටර්ෆේස් එකේ තිබ්බ පොඩි දෝෂයක් තිබ්බා. මොකද අපි ඇනුවල් ලියර් එකට තමයි data enter කළේ.
එතකොට දැන් සමහර ඒවා තියෙනනේ මාර්තු 31 ක්වාටර් එක ඉවර වෙන එක 4 වෙනි ක්වාටර් එක විදිහට පෙන්වන්න ඕන එක ක්වාටර් 1 විදිහට පෙන්වන්නේ. ඔයාලට තේරෙනවද මම මේ කියන එක? ඒ කරෙක්ෂන් එක අද අපි සර්වර් අප්ඩේට් එකක් කරනවත් එකේ කරෙක්ෂන් එක කරනවා. එතකොට 100%ක්ම නිරවද්‍ය. ඒ කියන්නේ කලින් නිරවද්‍යතාවයේ තිබ්බා මේ කාර්තුවක් මැප් කරලා තිබ්බේ මූල්‍ය වර්ෂයට අදාළව නෙමෙයි සාමාන්‍ය වර්ෂයේ තියෙන කාර්තුවට අදාළව. ඒක එතකොට දෙසැම්බර් 31 ගේ මූල්‍ය වර්ෂයට සාධාරණව ඒක ඇඩ්ජස්ට් කරනවා. ඒත් එක්කම 31ට හරියන්නත් ඇඩ්ජස්ට් කරනවා. එතකොට ඉතින් ඉතින් පහසුවෙන් ඔයගලන්ට මේක ඇනලයිස් කරගන්න පුළුවන්. ඔක ඉතින් බිග් පික්චර් එකෙන් බැලුවම නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉතින් අර ගාන්ටම නුනට බලනවා නම් ඒකත් ඒ ෆැසිලිටි එකත් ඔයගලන්ට හම්බ වෙනවා. ඒ වගේම අපි හෙට උදේ ඉඳන් ඔයගලන්ට කම්පැනි 5ක ඇක්සස් දෙනවා. අපේ මේකේ බලන්න පුළුවන්. ඇහිල්ලා බලලා හොඳ නම් ඔයගලන්ට ගන්න පුළුවන්. එතකොට මෙතන අපේ තියෙන ඕවර්විව් එක ෆුල් ෆ්‍රී ඔයගලන්ට ඇක්සස් තියෙනවා බලන්න පුළුවන්. ඒත් එක්කම පෝර්ට්ෆෝලියෝ එක නම් ෆ්‍රී ඇක්සස් දීලා නැහැ. අපි ইনফরমේෂන් හබ් එක ෆ්‍රී ඔෆ් charge දීලා තියෙනවා. බොට් ගෙත් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා යම්කිසි ලිමිට් එකකට ඔයගලන්ට දෙන්න. තාම අපි බොට් ගේ නම් ෆ්‍රී ඇක්සස් එකක් දීලා නැහැ. එතකොට අනිත් ඒවා බලමු. අපි ඒ කම්පැනි පහක් මෙතන සර්ච් කරලා ඔයගලන්ට ගන්න පුළුවන්. සහ ස්ක්‍රීන් එකේ කම්පැනි පහක් පෙන්වන්න අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. ඔයගලන්ට හෙල්ලි වෙරලා බලන්න. ස්ක්‍රීන් එකේ පහ කෙලින් බලන්න පුළුවන්. ඒ කම්පැනි පහෙම ඩීටේල් මෙතන කියලා සර්ච් කළාම ඔයගලන්ට බලන්න හැකියාව අපි ලබා දෙනවා. අවසාන වශයෙන් අද වීඩියෝ එක ඉවර කරන කලින් highest dividend yield තියෙන ටික බලමු. අද price එක ටිකක් වෙනස් වෙච්ච හින්දා first capital CALT එක 130කට ඇවිල්ලා තියෙනවා. CFPF 12යි, ජනශක්ති 10යි, චේවරන් 8.5යි, හැටන් ප්ලාන්ටේෂන් 7.7යි, කැලණි වැලි කැලණි ටයර්ස් 7.3කට ඇවිල්ලා තියෙනවා. සම්පත් 7යි, යුනියන් ඇෂුරන්ස් 6.9යි. හරි නේද? ඔය ටික ඉතින් බලමු. අපි ඔක්කොම බලන්න ඕනේ නේ. එහෙනම් ආයි දවසක අපි මේ වගේ සුන්දර වීඩියෝ එකකින් හම්බ වෙනකම් සියලු දෙනාටම බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ contact details ඕන නම් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් පළවෙනි කමෙන්ට් එකේ සහ description එකේ. එකෙන් ගන්න අපේ මේ ජාලය මිලදී ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ට මිලදී ගන්නත් පුළුවන්. හරි ආයි දවසක හම්බ වෙනකම් සියලු දෙනාටම බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.